අද ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් නිරන්තරයෙන්ම අපහා සම්බන්ධ වීමට කටයුතු කළා. 2024 හොඳම රංගන පාසලට හිමි සම්මානය දිනා ගනිමින් නාට්‍ය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත් ආචාර්ය නිසාන්ත සිල්වා රංගන පාසලේ නව නාට්‍ය අධ්‍යක්ීමක් ඔබට ගෙන එන්නට. ඉතින් එතුමන්ලට අපි අවසරය දුන්නා. අද ලෝක ළමා දිනය දවසේ මේ පාසලට ඇවිල්ලා එම ප්‍රාසංගික අධ්‍යක්ීම අප වෙනුවෙන් ලබා දෙන්නට. මෙම සුන්දර ප්‍රාසංගික මොහොතට රංගනයෙන් දායක වෙනවා ආචාර්ය නිසාන්ත සිල්වා, රංගන ශිල්පී කවිසා සංජානි, එවැගේම රංගන ශිල්පී චාමර පියදර්ශන, එවැගේම ප්‍රවීණ රංගන ශිල්පී අපි දන්නවා නිරන්තරයෙන්ම ස්වර්ණ වාහිනී මාධ්‍ය ජාලය හරහා රටපෞල නාට්‍ය මුදලාලි චරිතය, ITN සංකාරා නාට්‍ය, දෙරණ ඉස්කෝලේ සේපාලගේ චරිතය, එවැගේම සැලෙනානුවන් සංගීතය අධ්‍යක්ෂණය කරමින් අනිල් ජයසිංහ මහතා ප්‍රබල රංගන දායකත්වයක් මේ රටේ දරන පුද්ගලෙක්. එතුමා ඊළඟම රාජමන්ත්‍රී මෙන්ඩිස් මා නාට්‍ය, එවැගේම මගේ මොදෝ නාට්‍ය රංගන ශිල්පියා, එවැගේම අපේ විද්‍යාලය ඉගෙනුම ලැබපු ආදි ශිෂ්‍යයා මනුප්‍රිය ප්‍රභාස්වර ඇතුළු රංගන ශිල්පීන් පිළිගැනීමෙන් අපි දෙමු ලස්සන අත්පොසනාදයක් මේ ලෝක ළමා දින වැඩිහිටි ඔබේ දවසයි. ඉතලා විශ්වාසය කරනවා නෝනේ. ඉස්සරට මොන්නේ රෝගේ. අද ලොකු මිස්ටර්ලයක් මතක ගලගන්න පුළුවන් දීකෝ. තෝලකාවට ගියාම අන්තකම පෙන්නුවාම ඇති. ඔව්. කරන්නේ. තාමනේ. මුඩ කිටපන්. ඉන්න දෙයක් කොල්ලා කියව ගහන්නේ. මේ ඊතෝ ආර කුපින ගන්නේ. නවද? සමීර කොල්ලෝ. ඔව් ආවද? සමීර සමීර කොල්ලෝ. ළමයි දෙන්න 3 මිනිත්තු මම දුන්නා. මරු ඒ ආසාවෙන් ගත්තා. ආසාවෙන් දෙනවා. අංකල්. දැන් යන්න. ඔයා හිතේ එනව නේද? සමීර එනවා. සමීර මේ බඩු තියෙනවා. සමීර මෙහෙමයි. මේක තව 4 බන්දනේ මුරත් බෙදා ඉන්න ඕනේ. බිස්නස් එක. හරි බෙදා ගන්න. සමීර. සමීර කොහොමද? හැමෝටම කියන්න ඕන පුතේ ඈ. හරි. දාන්නේ ඔකේ තමයි පුතේ. හලෝ. ඔව් මේ මට මත්ද්‍රව්‍ය මානසික කාර්යාංශයේ වයිස් මහත්තයා කතා කරන්න පුළුවන්ද? ඔව් වයිස් මහත්තයා. මම මේ කතා කරන්නේ මේ දිවුලම් කඩුවල මේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමා. ඔව් මේ වයිස් මහත්තයා මේ අපේ මේ පාසල ගාව දෙන්නෙක් මත්පිටි වගේක් විකුණනවා. මොකද මම බොහෝම සූක්ෂමව ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරා. මොකද අපේ පාසලේ ළමයෙකුත් මේකට සම්බන්ධයි. ඔව් වයිස් මහත්තයා. වයිස් මහත්තයා අපේ ළමයි බේර ගන්න ඕනනේ. මම ඊට පස්සේ වෙස්සලාගෙන ගිහිල්ලා තොරතුරු හොයාගත්තා. ඔව් වයිස් මහත්තයා. මම ෆොටෝ වගේකුත් අරගත්තා. මම මේ වයිස් මහත්තයාට ෆොටෝ දෙක WhatsApp එකට දාන්නම්. හොඳයි. ඕකේ වයිස් මහත්තයා. හරි. ඕකේ. මේ කියන්නේ නේද? අදත් හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන් වෙයි. දීනෝ. මම මෙවන්නද? පාරේ ගන්න. අද ඉන්න පුළුවන්ද? අද තමා දවස. බිස්නස් කරගන්නවා නම් වන්නම දවසනේ. කවුරු තේන්නේ නැහැ නේද? මේ එකේනවා. සමීරගේ පස් තමයි.
Udah, sekolah ni, sampai pada sekolah ni. Oh, udah. Yang gitu. Sampai orang ni. බඩු තියනවා Putih. Oh, putih. ෆෝන් එක පොඩ්ඩක් දෙන්න සමීරට පණිවිඩය කියනවා කියන්නේ. Gitu. Oh, ni kau dah siap. මං ගාවද? Bagaimana kamu ni? Kontak kita perlu. Ada tak apa yang පුතේ අපි අන්තේ යන්නේ යා. Ande nama dia lagi tu. Kamu sain. Ani kita main bola lagi tu. ඔව් මම මේ මද්‍රව විනාශකාංශයේ ඕයිසි කතා කරන්නේ. ඉවල් පිටුතුමා. ඉක්මනට එන්න බ්‍රිගේඩ් එක ගාව. ඉක්මනට එන්න ඔව් ඉක්මනට එන්න. Gitu. Sama dia. නැත්නම් Oh, putih. පුතාට දැන් ඕනේද? දැන් ඕනේද? නෑ නෑ ඕනේ නෑ. දැන් තියනවා බඩු ඈ. ආරි හැදේ යෝග කියලා ගන්නවා කියලා. Ada dia lah. මෙයාගේ ඉවල් පිටුතුමා. මම කිව්වේ මෙන්න මුන්දේ නේද? කලොත් අන්නාද නේද? ඈ? ඔයාලට අනිවාර්යයෙන් වෙන්නේ ඉඳලා මේ අසරණ දරුවන්ට මාත් දෙන්න ගන්න අසීමිත වැඩ ගන්න බෑනියෝ අසීමිත වැඩ ගන්න බා. දැන් මොකක්ද කියන්නේ? මේ අසරණ විනාශකාරී ඕයි. එරේ. එරේ. වයස් මතය ඔවුන් දෙන්න තමයි. මුන්දේ අමුසලාට ලැජ්ජ නැද්ද මේ අසරණ දරුවෝ රවට්ටලා මත්පැන් විකුණන්න ඈ අපි මොකටද සර් නැච්ච වෙන්නේ? ළමයි ගන්නවා නම් අපි විකුණනවා. Ramai orang kan segan ni. වාගේ කට. වාගේ කට. සමුසෙට කියන්නේ Kau සමුසෙට. kiwe? සමුසෙට කියන්නේ. Kau kiwe bang? මම මොකටද දැනගන්නේ? වාගේ කට. Kapi mana? තෝ ගහපිය. Tot kapi na. වාගේ කට. වාගේ කට. වාගේ. ඇයි කවුරුද ඉන්නවද ඉන්නේ? වාගේ කට. මම මොකටද සර් දැනගන්නේ? හා? මම මේ රටේ අභිමානවත් කාන්තාවක්. අප්පාට කිව්වේ ඒක තමයි මත්තේ විදිහට දෙන්නේ නේ. අම්මාලා තාත්තාවන්ට වැඩිද මේ වගේ අසරණ මම කවුද? හොඳ ව්‍යවසායිකාවක්. ඒක නේද විසුරු වෙලා ඉන්නේ. වාගේ කට. සර් වාගේ කට. නැත්තම් යන්නේ. Hello. Hello. hello Hello, sir. hello සමීරගේ අම්මා. ආ Sir. සමීර අපිව දාලා ගියා, sir. සමීර අපිව දාලා ගියා. මොකක්ද සමීර නැති වුණා, sir. නැති වුණා. ડોක්ටර්ස්ලා කියනවා මද්‍රව වලට එපෙහි වෙලා අවයවයන් ඔක්කොම දිය වෙලා ගිහිල්ලා කියලා. අනේ පුතා. සමීරේ ගම කලබලෙන්නේ නැතුව ඉන්නකෝ කලබලෙන්න එපා කලබලෙන්නේ නැතුව ඉන්නකෝ හරි අපි බලමු මොකද්ද වෙන්නේ කියලා කමුදලාට දැන් තේරුණා නේද ඒ අහිංසක අම්මගේ අඳෝනාව ඈ වයිසි මාත්‍යා බොහොම ස්තුතියි අපේ සහයෝගය දුන්නාට ඇත්තටම ওই සමීර කියන්නේ අපේ ඉන්න දක්ෂම සිසුවෙක් දැන් බලන්න ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අකාලේ ජීවිතේ නාස්ති කරගත්තා එතකොට දෙමව්පිය වශයෙන් ඔබලා ගුරුවරු වශයෙන් අපි මීට වැඩි ඉතාමත් කල්පනාකාරීව සූක්ෂමව මේ ළමයි දිහා අපි බලන්න ඕන. මොකද විශේෂයෙන්ම වයස මහත්ය අම්මලාට තමයි මේ දරුවෝ ගොඩක් සමීප. ඒතර දරුවෙක්ගේ පුංචි සිතුවිල්ලක් හරි දෙමව්පියන්ට තේරෙනවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අපි ගුරුවරු හැටියට පාසලේ දෙමව්පිය හැටියට අපි හැමතිස්සෙම මේ දරුවන් ගැන සෙවිල්ලෙන් මන අවබෝධ විය යුතු හිදියොත් තමයි මේ මත්ද්‍රව්‍ය උදුරෙන් මේ දරුවන් ගලව ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේක මහිනා දීපලියක් මට්ටමින් අපි හැම පාසලකදීම මේ සම්බන්ධව හැමෝම දැනුවත් කරලා මේට වඩා බුද්ධිමත්ව මේ ළමයි දිහා බලලා අපි ඉදිරි වැඩ පිළිවෙල හදා ගන්න ඕන ආයස මාත්‍රා. ඔව් එහෙමනම් අපි හැමෝටම කියන්නේ මේ උදුරෙන් බේරෙන්න මොකද දරුවෙක් කියන්නේ මේ රටේ අනාගතය. මේ රට බාර ගන්න ඉන්න මේ රට අනාගතය තමයි අපේ දූ දරුවන්. එහෙමනම් මේ මත්ද්‍රව්‍ය රකුසාවෙන් මේ හැම කෙනෙක්ම බේර ගන්න එක තමයි ඔබලාගේ අපගේ යුතුයකම.
එතකොට පොලිසියක් විදියට මත්ද්‍රව්‍ය මාසකයෝගේ දීලා මේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න අපි හැමෝම අදිරම් කරගන්න. එහෙමනම් බොහොම ස්තුතියි.